අඩේ මොකද්ද තාත්තේ ඉඳලා දාගත්තු ට්‍රිප් එකනේ යන්න දෙන්නකෝ. නෑ ඉදට වෙලා ඉඳපන්. අයියෝ තාත්තේ දවස් දෙකයිනේ. ගියා ආවා. අනේ මේ පොඩ්ඩක් කියන්නකෝ තාත්තට. මන් දන්නේ නැහැ ඉතින්. තාත්තා යන්න එපා කියනවා යන්න එපා. අනේ තාත්තේ දැන් මම මොයේ ට්‍රිප් එක ප්ලෑන් කරලා මම මොකට කොල්ල තිබ්බම උඹට මොනවා කියයිද තාත්තේ? පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. අනික මේ අපි ගඟේ මොකද බහිනවා කියලාද? මේ පොඩ මාව තම්බන්න බෑ. බොල හොඳට බීලා ගංග බහැලා නාලා කරදරයක් කරොත් අපිනේ විඳවන්න ඕනේ. මම ওই වයස පහු කරලා ආවේ. ඕ තාත්තේ මම ওই තරම කටේ තියන්නේ. පරිස්සමට ගිහිල්ලනවා සත්තයි. හරි බොච්චර පරිස්සම් වෙනවා කියනවනම් ගිහින් වරේ. නෑ මොකවත් යන්නේ. අම්මේ අත්තනේ මහවියදමක් යන්නේ බයික් වල යන්නේ රුපියල් 10000. යකෝ 10000? නෑ කොහෙවත් යන්නේ නෑ. යකෝ කොයි දින සල්ලියක්ද? යන්නේ ගහලා ඉන්නකෝ රුපියල් 10000ක්වත් අපිට දුප්පත්ේ හදලා ඕ, මේ පොඩට තියුකින් ගිහිල්ලා මොනවා හරි කරගත්තත් ඒ ආව. නෑ මේ බය වෙන්න දෙයක් නෑ. බයික් එක ගත්තු යාළුවා විමේ. විමේෂ් පුතාද? විමේෂ් පුතා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. විමේෂ් පුතා හරිම හොඳ පුතෙක්නේ. ඔව් හරි හොඳයි. විමේෂ් පුතා ඔය ජරාව බොන්නෙත් නෑනේ. ආයේ තාත්තා කිව්වා බා උඹට උන්දර මොන්නේ බා කියලා. අනික ඔය කාත් එක්කවත් රණ්ඩු කරගන්න යන්නෙත් නෑනේ. ඊයයි බා මොකද්ද කියන්නේ? වරෙන් ගාපන් පුළුවන් නම්. අනික හරිම වැදගත් විදිහට ඉන්න ළමෙක් නේ ඔය. සමුද්දෙන් මිස් අද මොකද චූකන් මට බය මූ හින්දා ඒ ළමයා නරක වෙයිද කියලා. ඔය කියනකොට වෙන්නේ එන්න පුතේ ඉඳගන්න. පුතේ මේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා මේ අපේ එකා ඔය ජරාව බොණ්ඩයි අරවට මේවට කතා කරොත් එම් පුතා බෑ කියන්නේ. අනේ නෑ නැන්දේ මම ට්‍රිප් එකට හා කිව්වෙම ඕවා කරන්න බෑ කියලා. අනේ කොච්චර හොඳ පුතෙක්ද. මං එහෙනම් යන්නම් නැන්දේ. ට්‍රිප් එකට බඩු වගේක් ගන්න ආපු ගමන් මේ ආවේ. හෙට එන්නද නේද?